රටයකොම ශාන්ති කර්මයේ උපත් කතාවට අනුව විල්ලෝඩි පුරවර රත්නකිරි කූටය පලාගෙන එයින් මතු දුමාරයෙන් රිද්දි බිසව් සද්දෙනා උපන් බව කියවේ. ඔවුන් කැමති මල්වල නම්වලින්ද ඔවුන් හැඳින්වූ බව සඳහන්. සොළොස් වයස් පසු කළ මෙම රිද්දි බිසව් දරු උපත් බලාපොරොත්තුවෙන් සිටි බව කියවේ. නමුත් දරුවන් නැතුව වඳභාවයෙන් පසු රිද්දි බිසව් දරුවන් ලබා ගැනීම සඳහා ඉෂිවරුන් ළඟට ගොස් නිමිති බලා උපදෙස් ලබා ගැනීමට කටයුතු කිරීමට පෙළඹුණි. එපි රිසිවරයක් ඉන්න විදියට රුහුණේ උසන්ගොඩට ගොඩ බහිමු. රුහුණුපුරේ උසන්ගොඩට ගොඩබට බිසෝවරු ප්‍රථමයෙන්ම නානුමුරය කර පිරිසිදු විය. පසු පොළොව කොටා වගාවට සූදානම් විය. හේන සකස් කරගත්තට අපිට වපුරන්න කපු කොයින්ද? රිද්දි බිසව් පැළලුක් නුවරින් කපුවට ගෙනවිත් වගා කළ බව පුරාවෘත්තයේ සඳහන් වේ. ඔවුන් කපු අස්වැන්න ඉතාමත් පිරිසිදුව වේලා සකස් කර ගත්ත. එසේ වියලා සකස් කරගත් කපුවලින් නොවිදුල්ව සලුවක් වියාගත්ත. එසේ වියාගත් සලුව කැඳ දමා සකසාගත් බව සඳහන්. එපි දැන් මේ නොයිඳුල් සලුව දීපංකර බුදුරජාණන් වහන්සේට පූජා කරමු. මේ සලුව පූජා කර පිණින් අපි 7 දෙනාටම දරු ගැබ් පිහිටන්න ඕනි. ඉෂිවරු පැවසූ පරිදි සලුව පූජා කිරීමේ අනුහසෙන් රිද්දි බිසවුන්ට දරු ගැබ් පිහිටවූ බව කියවේ. ඉන් සතුටටපත් බිසෝවරු සත්කට්ටුව දියකෙළියට ගොස් සතුටින් සිටින විට නොදැනුවත්ව රොඩි කුලයට අයත් මිනිසුන් දියනාන ස්ථානයකට ගිය බව දැනගන්නේ රොඩි කුලයට අයත් පිරිමියෙකු ස්පර්ශ වීම නිසාය. ලැජ්ජාවටත් බියටත්පත් බිසෝවරු සද්දෙනා දරුවන්ට ආදරයෙන්ම ආභරණ ඇල්ලෙන් පැන දිවිනසා ගැනීමට පෙළඹිනි. ඉන් එක් බිසවක් රොඩි පුරුෂයෙකු කුල්ලකින් අල්ලා බේරා ගනු ලැබූ බවත් ඇය රොඩි බිසව ලෙස ඉන්පසු නම් දැරූ බවත් ඉන්පසු ඇයට දරුවෙකු ලැබූ බවත් පුරාවෘත්තයේ සඳහන්. අනේ මගේ එල්ලෙන් පහලට පැනලා මැරුණ බිසෝවරු රිද්දි යක්ෂණියෝ නමින් ඉපදුනා. රිද්දි යක්ෂණියන්ට පුළුවන් වද ස්ත්‍රීන්ට දරු ගැබ් දීලා වද බව නැති කරන්න. ඒ වගේම රිද්දි ආගේ හෙවත් රට යකුම යන ශාන්ති කර්මයට පදනම් වූ කතාවත් මේ කතාව තමයි. මේ ශාන්ති කර්මය ස්ත්‍රීන් සඳහාම පවත්වන ශාන්ති කර්මයක්. මෙම ශාන්ති කර්මයේ නාට්‍යමය අංග ලෙස නානුමුරය, දරු නැලවිල්ල යන අංග නම් කර හැක.